වාසනාවන්ත සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි ඉදිරිපත් කරනවා 2026 මාර්තු මාසයේ වගා කිරීමට වඩා සුදුසු සුබ දිනයන් මොනවාද? ඒ වගේම සුබ වේලාවන් සහ සුබ දිශාවන්. ඒ වගේම සතියේ එක් එක් දිනයන්ට වගා කිරීමට වඩා සුදුසු භෝග වර්ග මොනවාද? ඒ වගේම ඇටතවන් දැමීම සහ පැළ සිටුවීම නොකළ යුතු දිනයක්. මෙම දිනවල ඇටතවන් දැමීම සහ පැළ සිටුවීමෙන් අනු රෝග වලට ලක්වීමේ අවදානමක් තිබෙනවා. ඉතින් ඔබට මෙම වීඩියෝවෙන් එම දිනයන් බලාගෙන